කවුරු ඇරියත් මේ රටේ කවුරු ජනාධිපතිතුමා කවදාවත් මේ ලංකාව කියන මේ රට හරියන්නේ නැහැ. මොකද අනද හේතුව දේශපාලනකාරයන්ගේ වැරද්දෙන් නෙමෙයි මේ රට මේ විනාශන මේ නන්නත්තරලා තියෙන්නේ. මේ සිංහල ජාතිය වැරද්දෙන්. ඔයා දන්නවද සිංහල ජාතිය මේ ලෝකේ කියලා නිම කරන්න බැරි තරම් ගමනක් ගියපු කෙනෙක්ලු බුදුහාමුදුරුවෝ කියන්නේ. එයා මේ රට තුන් පාරක් ඇවිල්ලා තියෙනවලු. මේ සිංහල ජාතිය කියනවා බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකේ ඉන්න උතුම්ම කෙනා කියලා. ඒ උතුම්ම කෙනා තුන් පාරක් ආපු මේ රට විනාශ වෙලා. ඔයා බලන්න මේ රටේ මිනිස්සු බුදු පිළිම හදලා බෙලි කෑලි නෑ අතපය නෑ බෝගස් වටේ හැම තැනම ගොඩ ගහලා. පන්සලේ ගේට්ටුව දාපු දිගේ ලයිට් කන් දිගේ බව තියෙනවා. මැටියෙන් හැදුවා සිංහලෙවුන්ගේ බාප්පගේ රූපේ නෙමෙයි හදලා විසි කරලා තියෙන්නේ. මේ ලෝකේ කියලා නිම කරන්න බැරි තරම් ගමනක් ගියපු කෙනෙක්ගේ රූපේ පත්තර කොලයක් කරන් බල්ලෙකුට බට්ටයක් දැම්මොත් ඒකෙත් ඉන්නවා. වෙසක් කාඩ් එක ගාලා කුණු කොට විසි කරනවා. ඔයා බලන්න කැලණියේ බෙල්ලන්විල පන්සල ගාව තියෙන කඩවල වල වනම් පිඟන් කොට්ට වැදුරු මැටියෙන් හදපු බල්ලෝ පුසොත් එක රුපියල් 100 200 බිල් ගහලා බුදුහාමුදුරන්වත් දාලා විකුණන්න. මට ඔයා කියන්නවලි මේ ලෝකේ මේ වගේ මේ කියලා නිම කරන්න බැරි තරම් ගමනක් ගියපු කෙනෙකුට මේ සිංහල බෞද්ධයෝ කියන උන් ජාතිය ඔය කරු කරන විදිහ හරිද කියන්නේ? වැරදි නැද්ද? වැරදි නම් කවදාවත් සිංහලෙවුන්ට මේ රට හරියයිද? හරියනවා නෙමෙයි මෙහෙමවත් ඉතුරුලා ඉන්නක ලොකු දෙයක්. ආවංකෙම්ම මේ කොරෝනා තියා වරෝනා මේකට ආවත් අපි බය නැහැ. මේකේ බෝම්බ ගාලා මම මේ ලංකාවේ තියෙන රටේ මේ හොරිබස් දුවපු ඩ්‍රයිවර් කෙනෙක්. ඕවට අපි බය නැහැ මල්ලි. ඉන්න තියෙන එක ඉඳි යන්නේ එක යයි. අපි බය නැහැ කොරෝනා වලට. කොරෝනා බෝම්බ වලට බය නැති උන් අපි. මම මේ ත්‍රිවිල් එක දුවලා මේ කීයක් හරි දැන් අත දිවලා මේ හවර නැහැ මොනාරි ටිකක් ගන්නෙ. පල්ලි තියෙන එක අරන් ගිහලා ඔක්කොම පුරව ගන්නවා. ඌ කාලා ඉන්නවා. මේ අපි ආගේ උන්ට හෙන ගැව්වත් කමන්නේ නැහැ. කතා කරුවොත් මේ මිනිස්සු ගැන කියන වචන නැහැ මට. වේදනාවක් නැද්ද මේ සිංහල රටේ සිංහලෙක් වෙලා ඉපදලා බුදුහාමුදුරන් ගෞරව කරනවා මේ රටේ උන් ඇස් දෙකට පේන දේ කියන්නේ මේ බුදුහාමුදුර දේශනා කරපුවා මං කියන්නේ නැහැ. ප්‍රභාකරන් ඉන්න කාලේ ගෝල සිංහලට මතක දවස් 7යි කියලා. දවස් 7ක් මතක තියෙන මිනිහා අවුරුදු 2500 හැවත බුදුහාමුදුර බණ දේශනා කරලා තියෙන්නේ. බුදුහාමුදුරට කියලා එකට කාලා බිල්ල සෙට් වෙලා ආවගේ මේ දේශනා කරපුවා කියනවා. බයිලා කොල්ලෝ ගහන්නේ තේරම මං කියන්නේ ඇස් දෙකට පේන දේ. මේක හැදෙන්න නම් මේ රටේ මුලින්ම බුදුහාමුදුරන්ට ගෞරව කරන එක නවත්තන්න ඕනේ. නැත්නම් කවදාවත් මේකට හරියන්නේ නැහැ. මේ රටේ මිනිස්සු බුදුහාමුදුරන්ට ගෞරව කරනවා. මේ රටේ සිංහල ජාතිය හරි වෙන්න ඕනේ. සිංහල ජාතිය හරිනොත් විතරයි මේ රට හරියන්නේ. කතන්දරේ පාර්ලිමේන්තුවේ